අදදිනී දිවයින පුරා පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ බස්නාහිර මධ්‍යම සබරගමුව ඌව වයඹ උතුරුමැද සහ දකුණු පළාත්වල අද පසුරු 1 පමණ පසුව මිලිමීටර් 75 ඉක්මූ තරමක තදවැසි ඇති විය හැකි බවයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තදවැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වේලි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන අතර ගිගුරුම් සහිත වැස්ස සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.